ඔන්න දැන් මේ වැටෙනවා ඔන්න වැටෙනවා හරි ටික හලාගමු මේක සම්බෝලයක්ද කියලා මොකක්ද කියලා මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේක ඔන්න මෙතෙන්ද එකපාරට මුහුලක් ඇවිල්ලා ෆෝන් එක වැටෙනවා අර කැම්මක් තමයි තියෙන්නේ අන්දක් වගේ ගලක් අර. එතකොට මේ ඒකට යන්න තියෙන්නේ නම් පයින්. ඒ වුණාට මේ වඳුරු වැඩක් කරලා තියෙන්නේ. ඒනම් තිරිසන් වැඩ. ඒ කියන්නේ මනුස්සකමට නිගා දෙන වැඩ කරන්න එපා. පුරාවිද්‍යාත්මක වටිනාකම ප්‍රාග්ෛතිහාසික ස්ථානය. තොත් මේ විතරයි මාර යුග එකක් ලස්සනක් තියනවා අර ඒ කඳු. මොකද ලස්සනක් ලුක් එකක් තියෙනවා. මම නෑ කියලා තමයි හිතාගෙන ආවේ. හැබැයි නාන්න හිතනවා. යාළුවනේ කොහොමද අද පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඇතා වැඳි ලෙනටයි දුනුමාලේ ඇල්ල බලන්න යන්න. ඒ වගේම දුනුමාලේ නාන්නත් අදහසක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මං හිතන් හිටියා කෑම කඩින් ගන්නවට වඩා උයාගෙන අනේක පහසුයි කියලා. පහසු නෙවෙයි. පහසු නෑ කඩින් ගන්න එක ලේසියිනේ. ඉතින් මම හිතුවා දැන් ගිහිල්ලා කඩින් ගන්නවට වඩා ඉතින් ගෙදරින් හදාගෙන යන එක හොඳයි කියලා. එහෙම කරලා කොහෙට හරි වෙලා කන්නත් පුළුවන් නේ. ඉතින් බලමු. ඉතින් යාළුවනේ පරිප්පු හොද්ද හදන ගමන් ඉන්නේ. තව දෙකක් හදන්න දෙනවා. හැබැයි අද පරක්කු වෙයිද දන්නේ නැහැ. වැස්සකුත් එන්නට නියමිතයි. වැස්සේ නාන්න වෙයිද දන්නේ නැහැ. දුනු මාලෙන් නාන්න කලින්. ඉතින් මගේ පරිප්පු එක දැන් හැදෙන ගමන් තියෙන්නේ. පරිප්පු එක හැදෙන ගමන් තමයි තියෙන්නේ. මම දෙන්නේ මම ගෙදර නෙවෙයි ඉන්නේ. ගෙදර ඉඳන් ඉන්නවනේ ගෙදර ඉවර හම්බෙනවනේ. මම වියාගෙන යන්නේ. අඩුම කුඩුම ටික එකටම දාගත්තා. හල්මැස්සෝ ටිකත් මේ කීරෙමින් කරවල ටිකක් තෙල් දාන්න යන්නේ. අඩුම කුඩුම සේරම එකට දාගත්තා. මොකද සැරින් සැරේ දාන්න මේ මට වෙලා වෙන නිසා පොඩ්ඩක් මේ ඇතලිය රත් වෙන්න දීලා තියෙන්නේ. ඔන්න ඉතින් තෙල් ටික නම් ඇතලියට එමීට දාගන්න ඕනේ. වැඩි දාගන්නත් හොඳ නැහැ. උනරට තෙල් ගන්න හොඳ නැහැ. ඉතින් තෙල් ටික රත් වීගෙන යනකොට මේක දාන්න ඕනේ. මේකේ තියෙනවා මේ රටලුණු, ගම්බිරිස්, කරපිංචා, කුරුඳු පොතු එන රාබු නැටි සේරම සෙට් එක දාලා තියෙන්නේ මේ කැලි මිරිස් ඉතින් දාලා තියෙන්නේ සේරම එකට දැම්මා යාළුවනේ. මොකද වෙලා යනවා මේ පොඩ හදන්න ගියොත් හින්දා මේ ටික හලාගමු. ඉතින් යාළුවනේ කැම් වීඩියෝ දැම්මට අවුලක් ගන්න එපා. මේක ඕගොල්ලන්ට බලන එක අවුල් නම් වෙලා යනවා නම් වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. තව ටිකක් ඉස්සරහට යවලා බලන්න. ඔය තෙල් එළිය දාන්න කැමති නෑ මං. තෙල් දාපුවම එන ප්‍රශ්නයක් නෑ. තෙල් ළඟටත් හොඳ නෑනේ. මං සාමාන්‍ය කිරි වලින් තමයි කෑමද. අද ඉතින් ලේසියට මේ කරනවා පරක්කු වෙනවනේ ෆ්‍රෙන්ඩ්ස්. අන්න දැන් ඉතින් අර මා කරවල ටිකක් දාගමු කොහොම වැඩි වෙලා ගන්න නැතුව. මේ හරි පිළිවෙලට හදන කෑමක් නෙවෙයි. තමයි ඒ පාට වැඩ ටික තේරෙම වෙනවනේ ෆ්‍රෙන්ඩ්ස්. මේකට තක්කල් ටිකක් කට් කරන්න ඕනේ මේ අපල දානකම් පොඩ්ඩක් ඉන්න. මේක හැදෙන ගමන් තමයි තියෙන්නේ මේ මම හදලා ඉවරලා යන්න ලෑස්ති වෙනකොට වීඩියෝ එකක් ගන්නම්. ඊට කලින් සම්බෝලයක් හදා ගන්න ඕනේ. පොඩි සම්බෝලයක්. ටිකක් රහට හදන්න තමයි හිතන්නේ. බලමු පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගේන්න. අන්න යාළුවනේ මේ තමයි පංගෙඩිය. පංගෙඩිය පොඩ්ඩක් හොදලා ගත්තා. වැඩිම හොදාගත්තා. මේකට මුලින්ම කොච්චි ටිකක් දාගන්න තමයි. පොඩ්ඩක් මේ ලයිට් අවුල් යනවා. වැඩි ගණන් ගන්න එපා. පොඩ්ඩක් කොච්චි ටිකක් දාගත්තා නම් මම මේ පිළිසිදුකම වැඩි ගැන හිතන්න බෑ. මොකද මම විතරයි කන්නේ. වෙන කවුරුත් කන්නේ නැති හින්දා සැරට නමත් සාමාන්‍ය ගානට කොච්චි ටික මෙයා වුණා. ගොඩක් අර මගේ උගුරට පොඩ්ඩක් සැරයි. ඒ තරම් සැරයි ඉතින් කොච්චිනේ. අනිත් ඊට පස්සේ ලුණු ටික දානවා. ලුණු ටිකක් දාගෙන
සාමාන්‍ය ගානට කොටා ගත්තා මේ කොහොමද කෙටිනේ ඉඳරියට ඊට පස්සේ මේකට දානවා මේ කැලරිස් ටික. ඒකත් කොටා ගමු. මිරිස් කුඩු වැඩියෙන් දාන්නේ නැහැ. මිරිස් කුඩු පොඩ්ඩක් විතර දා ගන්නවා පාට එන්න. පොඩ්ඩක් දාගත්තා නැති. ඉතින් මේකට මේ ගම්බිරිස් කුඩු ටිකක් දැම්මොත් හොඳයි කියලා හිතනවා. ගම්බිරිස් පොඩ්ඩක් දාමු. වැඩි දාන්න ඕනේ නැහැ. සැරයිනේ කොහොමද කොච්චිත් තියෙනවනේ. මේ මම සාමාන්‍ය පොඩ්ඩක් සැරට විතර කනවා. ඉතින් දැන් වැදගත් දේ දාලා ඉවරයි. පොල් ටිකක් දාලා මෙහෙම කොටා ගන්න. ඉතින් ලුණු ටිකකුත් දාගමුනේ. වැඩි දාගන්න හොඳ නැහැ. පොඩ්ඩක් ලුණු ගහ වැඩි වුණොත් අවුල්නේ. ඊට පස්සේ තමයි මේ අපි දාගන්නවා මේ දෙහි යට නැතුව මිරික ගන්න මේ ගන්න ඕනේ මේ. නැත්තම් ඉතින් මේ පොඩ්ඩ අවුල්නේ. මම විතර කන්නේ වැඩි මේ පිරිසිදුකම ගැන හිතන්න එපා. මේ සතෙකුට දානවා ඉතින් සතට උනත් පිරිසිදු දෙන්න ඕනේ තමයි. දැන් කොටලා බලමු. මේකට උඹලා ටිකක් දාන්න ඕනේ. උඹලා ටිකක් දාන්න යන්නේ මේ ඕගොල්ලන්ට ඕන මේකට තක්කලි වුණත් ඇඩ් කරගන්න පුළුවන් මේ සම්බෝලයක් ඉතින් හදන හැටි කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් දන්නවනේ මිනිස්සු. මම ඉතින් මේ හදන හැටි පෙන්නනවා ඉතින්. මොකද මේ චිප් එක ගියාට පස්සේ මේක ඒ කියන්නේ මේ ගමන ගියාට පස්සේ ඉතින් මේ කන්නේ එකක් පෙන්නනවනේ. ඉතින් හදන එකක් පෙන්නනවා හොඳයිනේ. ඉතින් මේ ඒකින්ද දැන් නම් මේක රහට ඇති. මේක සම්බෝලයක්ද කියලා මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේක සම්බෝලයක්ද නැත්නම් වෙන මොකක් හරිද කියලා. ඉතින් මේ එහෙනම් ගමන යන්න ලෑස්තිලා මේ බත් එකත් බැඳගෙන මම ගන්න. යාළුවනේ මම දැන් ඉන්නේ පස්යාල නගරේ. ඔයාලට පේනවද දන්නේ පස්යාල නගරේ තමයි මම දැන් ඉන්නේ. නුවර පාර තමයි මේ තියෙන්නේ. දැන් මම මුලින්ම යන්න හිතන් ඉන්නේ අතා බැඳි ගලට. සෝරි මේ අතා මේ දෙලට. ඉතින් මේ පාර දිගටම ගියාම වරකපොළ හම්බෙනවා. හැබැයි වරකපොළට ගිහිල්ලා වරකපොළින් තමයි බලන්න ඕනේ මම මොකද මැප් එකෙන් මේ දාගෙන බැලුවේ. ඊට පස්සේ ඉතින් කායෙන් හරි අහගෙන තමයි යන්න වෙන්නේ. බලමු කොහොමද මේ ගමන යන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මේ පව් කරගෙන යන්නේ කජුගම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇත්ත ඇති කජුගම මේ කජුගම ප්‍රදේශයක්. ඉතින් මේ කජුගම පව් කරගෙන ඉස්සරහට යනවා නුවර පාරේ යන්නේ. බලමු ඉස්සරහට යනවා. ඉතින් මම දැන් ඉන්නේ යාළුවනේ නුවර පාර කිට්ටුව මේ දංගෝවිට කියන ප්‍රදේශ. දංගෝවිට ඕගොල්ලන්ට දෙයක් පෙන්වන්න මම මේ පොඩ්ඩ අතුරු පාරකට හැරෙව්වේ. මේ ඕගොල්ලන්ට පේනවද දන්නේ මේ දකින්න මේ සූමින් දින අන්න අර කන්ද උඩ පන්සලක් තියෙනවා. දංගෝවිට නුවර පාරේ නුවර පැත්තට යනකොට දකුණු පැත්තට වෙන්න කන්දක් තියෙනවා. ටිකක් ඈතට වෙන්න කන්ද තියෙන්නේ. ඒ කන්ද උඩ තියෙනවා මේ පොඩි පන්සලක්. ඔය මේ චෛත්‍යකුත් තියෙනවනේ. හරිද? එතකොට දැන් මට දවසක මේ ඇත්තටම මේ ඔකට යන්න ඕනේ වුණාවක් තියෙනවා මේ. කැමැත්තක් තියෙනවා මේකට යන්න. දැන් මේ අතට පේනවද දැන් ඔයගොල්ලන්ට පොඩි මේ චෛත්‍ය. එදින් නුවර පාර මම මේ අතුරු පාරකින් හැරෙව්වේ. අතුරු පාරකින් හරවලා අර පේන්න තිසා මේ පොඩ්ඩක් පෙන්නුවේ මේ අත තියෙන මේ චෛත්‍ය. එතන මේ මම හිතනවා ටිකක් ලස්සනට ඇති කියලා. ඉතින් මට ඔය පන්සලට යන්න ආසාවක් තියෙනවා. ඉතින් ඉක්මනින් දවසක මම පන්සලට යනවා. ඊට කලින් අපි අද අපේ ගමන ගිහිල්ලා ඉන්නේ. ඉතින් යාළුවනේ මේක පෙන්වන්න තමයි මම පොඩ්ඩක් මේ පැත්තට හැරෙව්වේ. එහෙනම් අපි ආයේ ගමන පටන් ගමු. ඒ යාළුවනේ ඔන්න දැන් අපි ඇතුල් වෙන්නේ සුන්දර නගරයක්. ලංකාවේ තියෙන සුන්දර නගරයක් වරකපොළ. ඉතින් යාළුවනේ මම දැන් ඇතුල් වෙන්නේ ලංකාවේ තියෙන සුන්දර නගරයකට වරකපොළ. ඉතින් වරකපොළ ඇත්තටම දැන් මේ නිකන් නුවර පාරේ යද්දී වුණ කොනකට ගම්වලට ඇතුල් වලට ගියාම ලස්සන සුන්දර තැන් වරකපොළ නගරේ තියෙනවා. ඉතින් මම ඉල්ලනවා ඔයගොල්ලෝ වරකපොළ නගරේ ඉන්නවා නම් ඒ වරකපොළ නගරේ තියෙන සුන්දර ලස්සන තැන් යටින් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් වෙලාවක මම යන්නම්.
ඉතින් ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් වරකපොල කියන්නේ ඇත්තටම සුන්දර නගරයක්. මේක අර පිටින් පේනවා වගේ නෙවෙයි. ඇතුල් පැති වලට ගියාම ගම් වලට ගියාම පුදුම ලස්සන තැන් තියෙනවා බලන්න, දකින්න. ඉතින් මම ඉල්ලනවා ඒ වරකපොල නගරේ ඉන්න කට්ටිය ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ මේ නගරේ තියෙන සුන්දර තැන් ගැන කියලා. මම පුළුවන් වෙලාවක එහෙ යන්න බලන්න. එකේ තෙල් තියනවාද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ටිකක් බලමු. බයිකේ තෙල් නැතිද නැහැ. තෙල් නැති වුණොත් එහෙම අගදී නවතින්න තමයි යන්නේ. පොඩ්ඩක් ඉන්නවා. අපු 500 විතර ගාන. ඒකට පේ කරන බයික් එකක් වැඩිදුර මම ඉන්නම් පස්සේ. මේ 500 විතර ගහගන්න. ඔහු ගානක් කියන්නේ මොකද හොඳට කෝ කරනවනේ. ඒත් හරියලා ආවනේ අන් තෙල් ගහගෙන උඩ මේ ළඟ කියන පැත්තකින් තෙල් ගහගෙන මම පේන්නේ නැද්ද මන්ද අඳුර වෙලා වෙන්නේ මොකද මේ ලයිට් ඉෂුව එකක් තියෙනවා අඳුර වෙලා පේන ඇති මොකද ලයිට් ප්‍රශ්නයක් තියෙනවා මොකද මේක සාමාන්‍යයෙන් අර iPhone එක වගේ නෙවෙයි Android ෆෝන් එකක් තියෙන්නේ ඉතින් අපි තෙල් තියනවාද කියලා බලලා ඉරෙලියෙන් අර පැත්තට මේක තමයි අඳුර වෙලා වෙන්නේ ලයිට් තියනවාද කියලා බලලා ලයිට් මේ පෙට්‍රල් ටිකක් ගහගෙන මෙතනින් දකුණට තමයි දාන්න තියෙන්නේ වරකපොලි. කොහෙද කියලා නම් දන්නේ නැහැ හරියට. මැප් එකේ බලාගෙන මිනිස්සුන්ගෙන් අහගෙන අපි ගිහිල්ලා බලමු ඉතින්. දන්නේ නැහැ ඉතින් වවුනියාවට උත් දන්නේ නැහැ. මොකද මේ තෙල් ටිකක් ගහන්නකො. අන්න යාළුවනේ යක් වැස්සකුත් වෙනවා. මේ පොඩි අවුවකුත් යනවා. හිඳ මේ අවුව පායයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි දැන් නම් ඉන්නේ වරකපොල. දැන් තෙල් ටිකක් ගහගත්තා. වරකපොල දැන් මම මැප් එකෙන් බැලුවා මේ අතවැදිලෙන්ට යන්නේ කොහොමද කියලා. ඉතින් මේ වරකපොලෙන් රුවන්වැල්ල පාරේ තමයි දාන්න තියෙන්නේ. රුවන්වැල්ල පාර කියන්නේ දැන් වරකපොල ටවුන් එක පොඩ්ඩක් ටවුන් එක කියන්නේ මෙතන අර පාකින් එකක් තියෙනවා දැන් ඔයගලන්ට පෙන්නන්නම් මේ අර පාකින් එකක් තියෙනවා මේ නුවර පාරේ මේ තියෙන්නේ. මේ තියෙන නුවර පාර. එතකොට ඒ අර මේ අර ලොරි පාක් කරන අර පිට්ටනිය වගේ තැනක් තියෙනවා ලොරිද මොකක්ද මේ කන්ටේනර් පාක් කරලා. ඒක නුවර පාර මේක. නුවර පාරේ මෙහෙම දිගටම ඒ කියන්නේ අර පිට්ටනිය වගේ ඒ පහු කරලා ඊට පස්සේ මෙතන රුවන්වැල්ල පාර තියෙනවා. රුවන්වැල්ල පාර හම්බ වෙනවා ඒක පහු කරත් එක්ක මෙතන මේ අර එලකුච්චන එල මාර්ගයක් කරවල කඩේ කියලා සහජව නැති වැඩි මේකට එන්නේ නැහැ මෙතනට ආවට පස්සේ නම් මෙතනට චුලින් නැවිලා මේ චුට්ටේ ඉරවනවත් එක්කම පාරක් තියෙනවා මේ මෙහෙට දකුණට මේ කොළඹ පැත්තේ ඉඳලා හැබැයි මේ නුවර පැත්තේ ඉඳලා යනවා පොලිසිය පව් කරන්න ඕනේ HND බැංකුවෙන් පව් කරලා පොලිසිය පව් කරලා අර පැත්තේ තමයි පොලිසිය තියෙන්නේ. ඒක පොලිසිය පව් කරනත් එක වම් අත පැත්තට හම්බෙන පාර තමයි රුවන්වැල්ල පාර. ඉතින් මම මැප් එකේ බලපු විදිහට රුවන්වැල්ල පාර දිගේ යනකොට දිංගල් තැන්න රජමහා විහාරය චුට්ටුව ඊළඟට ටිකක් පහු කරන එක යන්න ඕනේ. කිලෝමීටර් 8ක් විතර මෙතන තියෙනවා. කිලෝමීටර් 8ක් විතර තියෙනවා සාමාන්‍යයෙන් විනාඩි 15ක විතර දුර ගියා තමයි මැප් එකේ නම් පෙන්නන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මැප් එක ෂුවර් කරන්නත් බෑනේ. අපි බලමු ගිහිල්ලා මේ පාර දිගේ ගිහිල්ලා බලමු මේ කොච්චර දුර යන්න තියෙනවද කොහොමද කියලා ඉතින් කලින් ඇවිල්ලා නැහනේ. හරි යාළුවනේ.
බෙස්ට් ෆීල් එක මේ වරකපොළ කියන්නේ යාළුවනේ. දැන් බලන්නකෝ මේ මෙන්න මේ පැත්ත නිකන් හරියට මේක ළඟට ඇවිල්ලා බලන්න ඕන නිසා මේ ගොඩක් පේන්නේ නැතිවදී මේ බ්‍රයිට් වැඩි බ්‍රයිට් මදි. ඒ කියන්නේ ඔයාලට මේ වෙලාවේ මේක මේ ආවොත් තමයි ආපු කරුවට තමයි ෆෝන් එකේ වීඩියෝ එකකින් මේ කරනවා වඩා මේ ඒක විඳ ගන්න පුළුවන් ඉන්නේ. ලස්සනයි යා. පොඩ්ඩක් බලන්න මේක බ්‍රයිට්නස් වැඩි කරන්න පුළුවන්ද කියලා. බ්‍රයිට්නස් නැහැ. ඔක් එකක් තියෙනවා. බ්‍රයිට්නස් වැඩි කරන්න පුළුවන් තියෙනවා කියලා බලන්න. දැන් බෑ. අර ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වුණා නම් කියලා හිතනවා නම. ප්‍රශ්නේ කියන්නේ මේ කැමරා පොඩ්ඩක් අවු. උඹ කැමරා ගන්නනේ. ඒක දුලා එන්නකෝ. දැන් මේක දුබ්බට හොඳ කැමරා කරගෙන ඉන්න ඉස්සරහට හරි හොඳ එකක්. ඒකට උදේ කරන්න අමාරුයි. ඉන්නකට. අර කිව්වොත් දෙන්න. ලස්සන. යාළුවනේ මෙතන ඉඳලා තමයි වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ මෙතනම 아무තු සිද්ධියක් වෙනවා. මම එක්සයිට් වෙන සිද්ධියක්. මේ වෙනකොට මේ වෙලාව වෙනකොට මගේ මයික් එක වැඩ කරන්නේ නැහැ. මගේ බැටරි ලෝ වෙලා තිබ්බ මයික් එකේ. ඉතින් මම මෙතන තව ටිකක් ඉස්සරහට යම් බලන්න. දැන් ඔය ඉස්සරහට ගියාම අතන ඉන්නවා මේ ත්‍රිවිල් එක අයියා කෙනෙක්. ඉතින් මේ ත්‍රිවිල් එකේ ඉන්න අයියාගෙන් මම අහනවා මේ ලෙනට යන පාර මොකද්ද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ දොරවගලේ නෑ. මේක අත්අඩංගුවෙ ලෙන තමයි. නමුත් දොරවග කියලා තමයි මේ ප්‍රදේශයට කියන්නේ. දොරවග තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනින් ගිහිල්ලා මේ කන්ද උඩට දාන්න ඕනේ. කන්ද උඩට දාන්න ඕනේ. මම ත්‍රිවිල් අයියාගෙන් ඒ ත්‍රිවිල් එකේ ඉන්න අයියාගෙන් ඇහුවා කොහොමද පාර යන්නේ කියලා. එතනින් දාලා යන්න කිව්වා. මම ඉතින් ප්‍රශ්නයක් නෑ. මම ඉතින් එතනින් දාන්න හැරුණා. අරුණ කොටම තමයි මම එක්සයිට් වෙන්නේ. මොකද මේක හිඳ කන්දා. මේ සමහරවිට අර ෆෝන් එකේ දෙයි ෆෝන් එක තියෙන මට්ටමේ ඉඳලා කන්ද අහස පේන්නේ. අහස වෙනවා කියන්නේ තනිකරම ඒ කියන්නේ ඒ තරමට මේ ලොකු කන්දා. මෙතන මයික් එක ඔෆ් කරලා ඉන්න මම මේ වෙනම ඩබින් එකක් දෙන්නේ. මේ ඉතින් ඒ කන්ද මාර කන්දක්. මට හිතා ගන්න බැහැ. කියන්නේ ඕවා තියෙනවා මේ. ඔය දැන් බදුල්ල නුවර එළිය වලපනේ පැත්තේ ඉන්න කට්ටිය නම් කියව මම කඳුවේ කියලා. ඇත්තටම මේක එක පාටම අර මෙහෙම දෙයක් වුණාම හිතා ගන්න බෑ. දැන් සමහරලාවට මේ එක පාටම ෆෝන් එක උඩට යනවා. කන්ද නගිනකොට ෆෝන් එක උඩට තියෙන මට්ටමේ ඉඳලා අහස පේන්නේ. මම පෙන්නන්නම් ඔය. දැන් අහස පේන්නේ හේතුව තමයි මෙතන හින්න කන්දක් තියෙන්නේ. හැරයි හිතා ගන්න බැරි වුණා එක පාට මම මොකද කලින් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. එක පාට මේ කන්ද මේ ෆෝන් එකට හරියට පේන්නේ නැහැ. මේ කැමරා එකට හරියට පේන්නේ නැහැ. මේ ඔය අහස පේන්නේ ඒ කන්දේ තරම තමයි. ඉතින් කමක් නැහැ. මේ එහෙම කඳු ගිහිල්ලා තියෙනවා. නමුත් එක පාට හිතා ගන්න බැරි වෙන එකක් ආවම මේ හිතා ගන්න බැහැ. දැන් බයික් එක නවත්තලා බලනවා කොහොමද මේක යන්නේ කියලා පොඩ්ඩක් බලමු කල්පනා කරලා. ඉතින් මේ කන්දක් ආපු කන්දක් හැද ලස්සනයි. පරිසරය වටපිට ලස්සනයි. ඒක හිතා ගන්න බෑ. අමුතු ලස්සනක් අමුතු වයිබ් එකක් තියෙනවා. ඉතින් ඊළඟ පුදුම සිදුවීම තමයි ඉස්සරහට වෙන්න තියෙන්නේ. දැන් ඉස්සරහට වෙන සිදුවීම පුදුම සාගතයි. ඊළඟට නිකන් අර මේ ඒකට කියන්නේ මේ හාස්කම් කියලා හාස්කම් වගේ දෙයක් වුණේ. නිකන් අමුතු දෙයක් වුණේ. ඉස්සරහට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන දේ. ඇත්තටම දැන් උතන උඩට තව ටිකක් යනකොට හරිය නිස්කලංක නිකන් අර සමතලා තැනක් හම්බ වෙනවා. හරිම නිස්කලංකයි. එතන මේ ගස් නෑ. මේ ගස් තියෙනවා. සීතලයි. එතන අමුතු ලස්සනක් අමුතු තැනක් තියෙනවා. ඔය කන්ද නගිනා මැද හරියෙත් එක්කම. එතකොට ඉතින් මේ මම බහිනවා බයික් එකෙන් බහලා මං අම්මා මරු තැන කියලා මේ නිකන් අර නිකන් අර ෆන් මූඩ් එකේ බහිනවා.
එතකොට බැලලා බයික් එකත් නවත්තලා පොඩ්ඩක් මේ යනවා. බලන්න දැන් මේ තියෙන්නේ කන්ද ළඟ තියෙන නිස්කලංක තැන. එම් අර වයිබ් එකක් තියෙනවා. එතන ලස්සනයි. ඉතින් මම ඉතින් බැහැලා යනවා පුදුම මේ සතුට කියන්නේ මොකද අර කන්දත් නැගලා 아무තු ලස්සන තැනක් ප්ලේස් එකක් හම්බුනහම ඉතින් බයික් එක නවත්තලා බයික් එක පොඩ්ඩක් හරවලා ඔහොම මේ බැහැලා යනවා. බැහැලා ගිහලා වටේ පෙන්නනවා. ඒ කියන්නේ ලස්සන තැන් දිනවනේ. ඉතින් ඒ ලස්සනට පේනවනේ. ඉතින් පෙන්නනකොට තමයි දකින්නේ ඔතන අයිනේ දේව රූපයක් තියෙනවා. ඒ කියන්නේ මේ දේව රූපෙත් එක්කම ඊට පස්සේ දකින්න තව තැනක් දෙවියන්ට নমස්කාර කරන තැනක් තියෙනවා. එතකොට ඇත්තටම මෙතන මේ අර ලස්සනට යන තැනක් නෙවෙයි නිකන් අර දේව රූප තියෙන නිකන් කෝවිලක් වගේ හදපු තැනක්. ඉතින් මම පස්සේ තාම දකින්නේ ඒක ඒ දේව රූපය තමයි දකින්නේ. ඒ ඇත්තටම මේක මේ වීඩියෝ කරන එක හරියද දන්නේ නැහැ. ඇත්තටම මේක අපි අවිශ්වාස කරන්න ඕන දේවල් නෙවෙයි. සමහර දේවල් අපිට පේන්නේ නැති දේවල් තියෙනවා. මම වැඩේ කියන්නේ දැන් මේකේ පුදුමේ සාගත සිදුවීම විස්මිත සිදුවීම සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඔය එහා පැත්තේ තව රූපයක් නැතත් එතන නමස්කාර කරන දායක් තියෙනවා. ඉතින් මෙතන විස්මයජනකයි ආශ්චර්යයි. මම හිතනවා මොකක් හරි මේ විස්මිත දෙයක් අපිට ඇහැට නොපෙනෙන දෙයක් මෙතන ඇති කියලා මම හිතනවා. මොකද ෆෝන් එක මයික් එකත් ඕෆ්. ෆෝන් එකේ මයික් එකත් ඕෆ්. ෆෝන් එක තියලා මම නමස්කාර කරා. මම දන්නේ නැහැ මම අර එක්සයිට් එකෙන් මාර හැපි එකේ ආපු තැනද මම එකපාරම මගේ හිත වෙනස් වුණා. ඒ දේ රූප දැක්කට පස්සේ ඊට පස්සේ මම ඉතින් ගිහිල්ලා ඒ ෆෝන් එක තියලා නමස්කාර කරලා දෙවෙනි රූපේ තියෙන පැත්තට හරවලා මේ නමස්කාර කරන්න යනකොටම එක පාටම දැන් හුලං කියන දේ පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. හුලඟක් කියලා පොඩි දෙයක්වත් තිබුණේ නැහැ. එක පාට ආපු හුලඟට ෆෝන් එකේ කියන්නේ අර කැමරා ෆෝන් ඒ කියන්නේ ෆෝන් එක ට්‍රයිපෝඩ් එකෙන් තියලා තිබ්බේ ට්‍රයිපෝඩ් එක වැටෙනවා. එක පාට හුලඟක් ඇවිල්ලා. දැන් මම මෙතෙන්ට යන්නේ නමස්කාර කරන්න. ඇත්තටම ඉතින් අපි මිනිස්සු මොනවා කිව්වත් අපිට හැට පේන්න දේවල් තියෙනවා අපිට තේරෙන්නේ නැති අපේ ශරීරයට දැනෙන්නේ නැති විස්මයජනක গুপ্ত සිදුවීම් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඇත්තටම මේ මම දන්නේ නැතුවයි මෙතනට එකපාරටම අර හැපි මූඩ් එකේ ආවේ. පස්සේ මගේ මයින්ඩ් එක වෙනස් වුණා. මම නමස්කාර කරා. මගේ අර හිතේ මම දන්නේ දෙවියෝ කවුද කියලාවත් මම දන්නේ නැහැ. නමුත් මම නමස්කාර කරා. මොකද මොන ආගමක් වුණත් එහෙම වෙන්න ඕනේ. දැන් බලන්න හුලඟක් එකපාරට වෙනවා. නමස්කාර කරලා නමස්කාර කරනකොටම හුලඟක් එනවා. එකපාරටම හුලඟක් එනවා. හුලඟ ඇවිල්ලා මේ කැමරාව තියෙන ට්‍රයිපෝඩ් එක වැටෙනවා. මේ ට්‍රයිපෝඩ් එක වැටෙනවා. මම දන්නේ මේ මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඉතින් සමහර දේවල් අපේ හැට පේන්නේ නැති අපිට දැනෙන්නේ නැති දේවල් ඇති. මම දන්නේ මේක ඔයගොල්ලෝ කොහොම ගණීද කියලා. මට දැනුණු දේ තමයි මම මේ කිව්වේ. සමහර අයට වෙනස් විදිහකට දැනන්න පුළුවන්. ඔන්න ෆෝන් එක දැන් හුලඟත් ඇවිල්ලා මට කියනවා මයික් එක වැඩ කරන්නේ නැහැ. මයික් එක ඒතර වැඩ කරන්නේ නැහැ. එකපාරට හුලඟක් ඇවිල්ලා ඔය මයික් එක ෆෝන් එක වැටෙනවා. සමහරට මේක සාමාන්‍ය සිදුවීමක් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඔයගොල්ලෝ හිතන විදිහට හිතාගන්න මම ඉතින් දැනෙච්ච ಗುಣ දේ කිව්වා. ඔයගොල්ලෝ හිතන විදිහට හිතාගන්න හමුතුයි. කොහොමද මම නමස්කාර කරලා තමයි මෙතනින් ගිය එකපාරට හුලඟක් එනවා. මේ ෆෝන් එක වැටෙනවා. ඇත්තටම ඕක තමයි වුනේ. ඇත්තටම මේ මයික් එකේ පොඩි ඉෂුව එකක් තිබිලා තියෙනවා. මේ මයික් එක මෙතෙල්ලා ඔන්න එකේ නෙවෙයි තිබිලා තියෙන්නේ. මම ආපු පාරේ. ඉතින් මයික් එකේ තිබිලා තියෙන්නේ ඔෆ් එකේ. දැනුත් මයික් එක ගහලා නැහැ. මයික් එක පොඩ්ඩක් ගලවලා තියෙන්නේ. මොකද මේ බැටරි බෑලා. ඊට වඩා හොඳ මයික් එකක් ගන්න ඕනේ. ඉතින් මේ අතන මම ආපු තැන ඔයගොල්ලෝ දන්න නැතුව මෙතන වීඩියෝ කරන්න එක හරි නෑ කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට එතන එනකොට පොඩි කෝවිලක් වගේ තැනක් හම්බ වෙනවා. ඒ තැනට ඇවිල්ලා නමස්කාර කරලා යන්න කියලා ඉන්නවා. මේක බුද්ධ බිමක් පූජා භූමියක්. මම හිතන් හිටියේ නෑ මෙච්චර මේ පූජා භූමියක් කියලා ආවට පස්සේ දැනගත්තේ. ඉතින් ඇවිල්ලා නමස්කාර කරලා එනවා නම් මේ පැත්තේ. හරි එහෙනම් මම යන්න මම ගමන යන්න යන්නේ. ඉස්සරහට
ලස්සනයි සුන්දරයි. ඇවිල්ලා මේ දැන් අපවිත්‍ර නොකර නමස්කාර කරලා යන්න කියලා දෙනවා. තාමත් ලස්සනයි ඒක. වඩා වෙලාව ප්‍රමාද වුණා. වඩා වෙලාව ප්‍රමාද වුණා. මේ ළමයි දෙන්නෙක් උඩ බලන් ඉන්නවා මන් දිහා. ටටා කියලා යන්න. ටටා කියනවා දෙන්න. ලේසි ගමනක් නෙවෙයි. මගේ මයික් එක වැඩ කරන්නෙත් නෑ දැන්. මං කියන ඒවා ඇහෙනවද දන්නේ නෑ. මම හිතයිදී මෙච්චරලා මේ මගේ මයික් එකේ කියපු දේවල් ඇහුණා කියලා. හැබැයි ඇහිලා නෑ. ඔන්න පාර. අපි යන්න මේ පාර මේක එනවා මං එන කන්දකනේ ආයි. ඒතර හිතාගන්න බෑ ඉතින් මේ කඳුර මං ගිහිල්ලා නැත්තේවත් නෑ ඒක ලොකුවට ගිහිල්ලා නෑ වල්ල කිරි කපනවා පේනවා අම්මා කඳු ඊට කිරි කපනවා පේනවා මොකද මේ ඇවිල්ලා රබර්නේ මගේ මයික් එකේ තාම චාර්ජ්ලා නැද්ද නෑ චාර්ජ්යක් ගාලා චාර්ජ් වෙන්නේ නෑ බොරුවට අපරා බලමු මොකද මයික් එකක් ගන්නත් ඕනේ. මංගු හදලා තියෙන විදිය නම් මම අමුතුයි. මුදුනේ මේවා. අනිකට පල්ලම ගියොත් නේ. අර බස් එකට උණු දෙය තමයි මටත් එන්නේ. බස් එකේ නම් කෑලි හොයාගන්න හරි තිබුණා. මගේ කෑලි හොයාගන්නවත් තියෙනවා. මොකන්ද? මේකේ පාරවල් හදලා තියෙන විදිහ නෝයි. හිතා ගන්න බැරි. ප්‍රශ්නයක් තියෙනවා මේ පාරේ. මේ පාරද යන්න කියලා මේ මේ බලන්නම් ෆ්‍රෙන්ඩ්ස් මේ උඩ පාරටද පල්ලෙහා පාරටද යන්න තියෙන්නේ. මැප් එකෙන් පෙන්නන්නේ උඩ පාර. ඒ කියන්නේ අර හරින පාරෙන් ඇවිල්ලා මේ උඩ පාරෙන් තමයි යන්න තියෙන්නේ. බලමු මේ පාර හරින පාරද නැත්නම් හරි නොවන පාරද කියලා දන්නේ නැහැ. හරි පාරද දන්නේ. පාර හදලා ගන්දිලේන අතු ගන්දිලේන පල්ල බරි ඒ ගොඩක් දුර යනවා මේ දින්නේ ආයි හරවන්න දෙනවා ඒක තමයි යන්න වෙන්නේ මේ ඇත්තටම මම මේ පාරවල් දන්නේ නැහැ නේ බබා ළමයි බබා කියලා කියුණාට කමක් නැහැ කිව්වා බබාලා වගේ මක් බබෙක් තමයි බලමු කෙලින් පාරේ යන්නදී GPS signal lost. GPS off करा एक दाम है मंगीला है दिल्ली लेना बार कुत्ती ना मैं बार इंडिया थी ना मैं इतना I think रास्ता है ये
පැත්තක් පල්ලම පේන ඇති අමුතුයි ඇත්තටම අමුතුයි. මේ ගුප්තයි. අමුතුයි ගුප්තයි ඇත්තටම ආසයි මේ වගේ පැත්තක ඉන්න. හැබැයි ඉතින් අර ජීවත් වීමේ අපහසුතාවයෙන් අපි කිව්වට මේ අපි ඉන්න කැමති. මේ අරකයි මේකයි කියලා මේක ජීවත් වෙන්න අපහසුයි. කියන්නේ පැම් මන් දන්නේ මේ ළඟපාර කියනවාද කියලා. ඇත්තටම අපි ආසයි කිව්වට මේ ළඟින් ඔයගලන්ට හරියට මේ වීඩියෝ පේන්නේ නැද්ද මන්ද? ආසයි කියවට මේ යන්න බෑ. දැක්කොත් අල්ලමක් තියෙනවා. GPS signal lost. In 50 meters, keep right. Keep right. මේක ප්‍රශ්නයක් තියෙනවා friends. මේක Google අක්කා කියනවා නේදරේට. අර වගේ මේ තියෙන පොඩි වලව්වක්. මේ පාරේ යන්න තියෙන රබර් රොඩ්ඩකින් තමයි යන්න තියෙන්නේ මම. පොඩ්ඩක් ඉතින් බැලුවා. අතු බැඳිලෙන කොහෙද දන්නේ නැහැ. අතු බැඳිලෙන මෙතන පාරක් තියෙනවද? උඩට. උඩ පාරනේ. දකුණටද වමටද? මේ මෙතන තියෙන්නේ. උඩ පාර. හම්බු. ඉතෝරලා මේක මේ ටිකක් මේ දුෂ්කර ගමන. ඉතෝරලා දුෂ්කර ගමන. උඩ පාරේ යන්නේ කොහොමද? උඩ පාරක් තියෙනවා මේක අල්ලම් පාර. උඩ පාර. උඩ පාර. අනතර පාර මේ මතක හිටියොත් කියන්න ළමයි. මට නම් මතක නැහැ. මට වැඩි දේවල් මතක හිටින්නේ නැහැ මේ. මතක තියාගන්නත් බෑනේ. ලස්සනයි. අත්තනගේ ඉතින්. අතර මේ හයිකින් එකක් පයින් යනවා නේ බයිසිකල් එනවා වගේ තමයි දැනෙන්නේ. හයිකින් එකක් බයිසිකල් එනවා වගේ තමයි දැනෙන්නේ. පුද්ගලික මේ රබර් රතුව වත්තක් තමයි තියෙන්නේ. දැනුම අහන්න වෙයිද දන්නේ නැහැ මේ නැති පාරවල ගෙවල් මේ වතු වල ඇවිල්ලා. අතු බැඳිලෙන මේ කෙරෙයි වංගද දකුණද බෙද හයිකින් නෙවෙයි ඇත්තටම මේ
කියන්නේ හයිකින් නෙවෙයි ෆ්‍රෙන්ඩ්ස්. මේකට කියන්නේ මේ හයිකින් කියලා නෙවෙයි මේකට කියන්නේ මේ ඕෆ් රෝඩ් යනවා කියලා. ඔන්න බයිසිකලේ එන්න පුළුවන් දුර. හරි කියන ඕෆ් රෝඩ්. හයිකින් නෙවෙයි. අතර මාර මේ සපක් තියෙන ඇඟට ඕෆ් රෝඩ් යනවා කියුවට මේ බයිසිකලේ තමයි ඉතින් ඕෆ් රෝඩ් යන්න වෙන්නේ මේ. මොකද ෆෝර් වීල් වල නම් යන්න බෑ. Wow. අම්මා. මාර කැම්මක් තමයි තියෙන්නේ. අම්මී. Wow. දැන් නම් අමාරුයි කොල්ලෝ. කෙල්ලේ. දැපත් තියෙන්නේ. තව ටිකක් දුර යන්න තියෙනවද? නැත්නම් මේ හරියද? අපි මේම කරමු. මේ බයික් එක නවත්තමු. බයික් එකේ යන්න බෑ මෙතන එහාට. හරිද? බයික් එක නවත්තා ගවුරු ගන්න නැහැ. මිනිස් පුරුටක්වත් මේ හරියේ නැහැ. කොල්මන් තමයි ඉතින් හිටියොත්. භාග්‍ය ඉතිහාසික කොල්මන්. අයියෝ. ඒ පුරා විද්‍යා ස්ථානයකට තමයි අපි මේ ලෑස්තිලා ඉන්නේ. කොහොමද මේ බයිසිකලයකට එන්න තියෙන දේ කවුරුහරි ඉද්දන්නෙත් නැහැ පාරේ. ජැකට් එකක් ගලවගෙන නම් මම මොකට ජැකට් එකක් දාන් ආවද වන්දා. මේක දැන් බැටරි charge වෙලා ඉද්ද දන්නේ නැහැ මයික් එක. හෙල්මට් එක මොකටද? ජැකට් එක දුන්නත්. හරි. වව්. මයික් එක ගන්න වෙනවා මේ යාළුවනේ මේ. මොකද මේ මයික් එක ගන්න වෙනවා කියලා කියන්නේ වැඩක් නෑ ජරා. පොඩ්ඩක් ඉන්න තමයි මොකද ට්‍රයිපෝඩ් එක මේ දෙනවනේ මයික් එක අතේ තියන් තමයි කතා කරන්න වෙලා තියෙන්නේ මේ කොයි වෙලේ මයික් එක නවතිද්ද දන්නේ නැහැ මේ. ඉතින් ඒ තරම් හොඳයි මේ මයික් එක. මම මයික් එකක් ගත්තා. ඕගොල්ලන්ට මේ ශබ්ද පොඩ්ඩක් මදි හින්දා. මොකද මේක ලයිට් එක බ්ලින්ක් කරනවා. බ්ලින්ක් වුණාට පස්සේ තමයි දැනගන්නේ බැටරි එක ඔෆ් කියලා. මේ අර මේක ලස්සනයි සීතලයි. මේ දිනේ පැත්ත පොඩ්ඩක් ඉන්න මේ රබර් වත්තක් නේ තියෙනවනේ. රබර් වත්ත පේරාන රබර් වත්ත මේ ලස්සනයි. පැත්ත ලස්සනයි. වම් අත පැත්තේ තියෙනවා කොහොම මේ තන වම් අත පැත්තේ තියෙනවා කියලා කිව්වා. බලමු මයික් එක කොයි වෙලේ ඔෆ් වෙයිද දන්නේ. කැමරාවත් ඇදෙනවා. මයික් එකත් කොයි වෙලේ ඔෆ් වෙයිද දන්නේ. ඇත්තට කොහෙද මේ තන? බයික් එක හරි දාලා බයික් එක නැති වෙයිද දන්නේ. ඉතින් බයික් එක කවුරු ගන්නද නැහැ. ඒකට කියන්නත් බෑ. අදම දැන් පහින් තමයි යන්න වෙන්නේ. ඔය රබර් වත්තේ අතර මම ඒක දන්නේ නැහැ. එනවනේ බඩුගොඩ බඩු කියන්නේ. ලයිට් දෙකක් විතර දාන් ආවා. මොකද නාගන්නත් කියලා අද නාගන්න වෙනවා මදි දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. කොහොමද මෙතන? වාව් අතන තියෙනවා. හැබැයි එතෙන්ට යන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මම හිතන්නේ එතන තමයි. හරි. එතන තමයි මම ඔයාලට පෙන්නන්න. අන්න තියෙනවා. මේ පාර දිගේ අර බයිසිකල් මම ඔයාලට පෙන්නන්නම් මේ හදිස්සිය ඔයගලන්ට ආවොත් එන්න තියෙන ප්‍රදේශෙ මෙහෙම ඇවිල්ලා කෙලින් පාර එන්න ඕනේ. කෙලින් ආවට පස්සේ මෙන්න මේ වගේ තරක් අහුවෙන්නේ.
ඒ තැනත් එක්ක මේ මෙහෙට යනකොට ආන් අර පේනවා කන්දක් වගේ ගලක් අර. එතකොට මේ ඒකට යන්න තියෙන නම් පයින් අද්භූතයි, ගුප්තයි. දන්නේ නැහැ ඉතින් සත්තු ඉන්නවද කියලාත්. මේ කියන්න බෑ පැත්තේ ටිකක් සත්තු ඉන්නවා. මේ සත්තු ඉන්නවා. ඔයගලන්ට යන්න ඕන නම් ඉතින් යන්න. ඒක පාර මොන වගේ දැනක්ද කියලා හිතා ගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. තරම් පාරක් නෑ මෙතන. මේක මේ පුරාවිද්‍යා ස්ථානයක් තමයි. හැබැයි මේ පාරක් නෑ. මේ කොහෙට යනවද කියන්නේ ඉතින් මම දන්නේ නැහැ. මේක නිකන් මේ ත්‍රාසජනක ගමනක් වගේ. තරමයි. පාරක් මෙතෙන්ට යන්න නෑ. තියෙනවා මේ අමුතුයි. එන්න පුරාවිද්‍යා ස්ථානය මේක. හරි ආවා. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා තැන. ඔන්න තියෙනවා තැන. ඔන්න තියෙනවා. නරේ කඳුයායවල් ඒවා තියෙනවා. පොඩ බැලලා බලමු. බැලලා. right. ඔන්න ආව තැනට. ඔන්න දැන්ට ආවා. ඔන්න අපි තැනට ආවා. ඔන්න බොහොම මාරුවෙන් තැනට ආවා. මහා අමුතු ශබ්ද වගේක් එනවා. එතන ගහලා තියෙනවා. හරි මම පෙන්නන්න. එතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේක දාලා තියෙන මේක තියෙන හැටියට ප්‍රතිසංස්කරණය සංස්කරණය කිරීම ඒකිත අනුමැතියකින් තොරව ස්මාරකය ප්‍රතිසංස්කරණය කිරීම ස්මාරකයේ අලුත්තරියා කිරීම වෙනස් කිරීම අතුරුක කොටස් එකතු කිරීම සොරා ගැනීම හා අනවශ්‍යයෙන් කැණීම සපුරා දහනම්. එහෙම වුණොත් 1998 පුරාවස්තු සංශෝධන පද්ධතියේ 15 ආවගන්තිය යටතේ අවුරුදු දෙකකට නැගී නොඅඩු අවුරුදු 5කට නොවැඩි කාලයක් සිරගත කිරීමේ හැකියාව හෝ කියලා දඩමුදලක් ගහන එකක් ගැන තියෙනවා. අප නොදෙන බරපතල වරදක්. ඒක නොදන්න කට්ටියක් ඉන්නවා. මම ඔයාලට පෙන්නනවා මේක මම දැක්කා මේක මම වීඩියෝ එකකින්මයි දැක්කේ. ඇත්තටම මේ කනගාටුවට කාරණක් තියෙනවා මම ඔයාලට පෙන්නනවා. ඉතින් යාළුවනේ එන්න මේක තමයි මේ ස්ථානය. මේක තමයි මම දැන් සත්තුන්ගේ සද්දත් ඇහෙනවා. ලස්සනයි. මොකද්ද මේ තැන? එතන මෙහෙම ගියා පොඩි ඉඩක් තියෙනවා. පුරාවිද්‍යා ස්ථානය. පුරාවිද්‍යාවට අයිති ස්ථානයක්. ගොඩක් ලස්සන විදිහකට තියෙනවා රයිනේ කඳේ හැම්පේනවා. තව පල්ලෙහාට යන්න පුළුවන්. නැත්තම් එහෙම බලාගෙන ඉන්න පුළුවන්. හරිද? මේ උඩ පාරෙන් තව පාරක් තිබ්බේ නෑ. මං ආවා. ඉතින් මම ඔයාලට මේ කියන්න යන්නේ මේ ගැන පොඩි කතාවක්. අවුරුදු 6500කට කලින් BC 6500කට කලින් පුරාණ ඒ කියන්නේ අවුරුදු 6500කට කලින් හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයා අඳපු චිත්‍ර මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසික මානවයා අඳපු චිත්‍ර. මම 50 ගානක් තියෙනවා. ප්‍රාග්ඓතිහාසික මානවයා අඳපු චිත්‍ර.
මේක හරියට පේන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ. මේ පේන්නේ නැහැ මේ. හැබැයි මේ මම අර ඔයාලට කිව්වා වගේ ඉන්නයි ලංකාවේ සමහරක් මේ ඇත්තට මිනිස්සු නෙවෙයි මා ජරා මිනිස්සු. මේක ඇත්තටම මේ මිනිස්සු නෙවෙයිනේ. සාමාන්‍යයෙන් තැනකට ගියාම දේවල් අදට අතුල්ලන්නේ කරන්නේ සේරම කරන්නේ වඳුරනේ. ඒතර මිනිස්සුන්ට වඳුර කියනවා කැමති නෑ. ඒ වුණාට මේ වඳුරු වැඩක් කරලා තියෙන්නේ. ඒනම් ඉංග්‍රීසියෙන් ළම ලියලා. මේකේ තියෙන බ්‍රාහ්මී අක්ෂර. මොකද දැන් අර ප්‍රාග් මේක සෑහෙන පුරාවිද්‍යාව වටිනාකමකින් යුක්ත ස්ථානයක්. හේතුව මේක මේ කියන හැටියට වලගම්බා රජතුමා. ඒ කියන්නේ වලගම්බා රජතුමාගේ කාලේ වලගම්බා රජතුමා අටා බැඳලා තිබුණු තැන හැටියට තමයි මේ තැන හඳුන්වන්නේ. ඒ වගේම මේකේ මේ බ්‍රාහ්මී අක්ෂර තියෙනවා. අපිට පේන ටික මේ වඳුර වගේ මිනිස්සු නම් ඉංග්‍රීසියෙන් ලියලා දිනවා. ඒ වුණාට මේ අර අනේ මම ඉතින් ඔකට කියන්න මට මොකුත් නැහැ. මොකද මේකේ හරියට අපිට පේන්නේ චිත්‍ර මේ කාන්තා රූපේ එහෙම මම හිතන්නේ මේ ඒ ප්‍රාග්ඓතිහාසික මානවයා ඇඳපු චිත්‍ර. නැත්තම් ඊට පහු කාලේ මේකේ තව චිත්‍රයක් තිබුණා කියලා කියනවා. ගොඩක් ඒවා මේ කාදරය නිසා නැතිලා ගිහිල්ලා තියෙනවා. මේකේ තව ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙනවා ඇතා සහ ඇතින්න සහ පැටවා. ඒ කොහරි මේ තියෙනවා තැන. තැන හරියට පේන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඇතින්න සහ පැටවා. උඩටම ඇඳලා තියෙනවා මේ. මේ යට තියෙන කැණීම් කරපු තැන. මේ කැණීම් කරලා තමයි මේ තියෙන්නේ. මේ දැල් ගහලා තියෙන්නේ මේ බලන්න බෑ. කැනීම් කරලා මේ 1819 දී 1919 දී තමයි මෙතන හොයාගෙන තියෙනවා කියලා මම අහලා තිබ්බේ 1819ද 919ද මතක නැහැ. මේ 1819ද 919ද කියලා මතක නැහැ. මෙතන මේ අරින්න යන්නේ අරින්න පුළුවන් නමුත් මම යන්නේ අරින්න. මොකද ඒක හොඳ නැති හින්දා. ඉතින් කොහොමයි මේකේ මේ නාග ගෝත්‍රිකයන්ගේ කාලේ බාණ්ඩ හුවමාරුගේදී බාණ්ඩ හුවමාරු කරගන්න ස්ථානයක් විදිහටත් මේක මේ හඳුන්වලා දීලා තියෙනවා. මොකද කැනීම් වලින් හම්බෙලා තියෙන දේවලුත් එක්ක. ඒ වගේම චිත්‍ර 54කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ මේ චිත්‍ර 54කට ආසන්න සංඛ්‍යාවක් තියෙන මේ නම්බර්ස් ගහලා තියෙනවා. හැබැයි මේක අර ඇතා සහ ඇතින්න සහ ඇත්තටවා කියන රූපේ මම තාම දැක්කේ නැහැ. කොහෙද තියෙන්නේ කියලා මම තාම දැක්කේ නැහැ. මේක කෑගල්ල දිස්ත්‍රික්කයේ තමයි පිළිලා තියෙන මේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති තියෙන්නේ මේ තැන. ඉතින් අර ඇත්තටම හරි කනගාටුවට කාරණයක් මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන හින්දා අපිට හරියට පේන්නේ නැහැ මේ අඳපුවා ලියපුවා බ්‍රාහ්මී අක්ෂර වලින් ලියපු දේවල් තියෙනවා. ඒ බ්‍රාහ්මී අක්ෂර මේ එහෙම තියෙනවා. ඉතින් ඒවා අපිට පේන්නේ නැහැ මේ මිනිස්සු කරලා තියෙන වැඩ නිසා නම් කොටලා. ඒක සිංහලෙන් නම හිතුවා නම් ඒ කියන්න පුළුවන් කිව්ව හැකි. ඉංග්‍රීසියෙන් නම කොටලා තියෙනවා. ඇත්තටම ජරා මිනිස්සු සිංහලෙන් කොටන්න ඕනේ නැහැ. මම කියන්නේ කරන වැඩ බලන්න ඊ අකුර කී අකුර අපිට බ්‍රාහ්මී අක්ෂර නෙවෙයිනේ බලාගන්න තියෙන්නේ. මේ රූපේ නම් මං හිතන්නේ මේ කොයි කාලෙටද අයිති කියන්න මම දන්නේ නැහැ. කාන්තා රූපයක් නැහැ කියලා විතර තිබුණේ කාන්තාවන් අඳුරගන්න බෑ කියලා. ඒකට විතර තියෙන කාන්තා රූපයක් නේද? එහෙම නොවෙන්නත් පුළුවන්. මම මේ ගැන වැඩි අධ්‍යයනයක් කරන්න හම්බුනේ නැහැ. මොකද මට හිතුණා මම ආපු හින්දා ගොඩක් දුරට අධ්‍යයනයක් කරන්න තිබුණා මේ හරි ටික තමයි තියෙන්නේ. මේක චිත්‍ර නෑ නේද? මේ පැත්ත නම් චිත්‍ර නෑ. අර පැත්තට වෙන චිත්‍ර තියෙනවා. මේ පැත්තට වෙන චිත්‍ර නෑ. හැබැයි අර ඇතුළට යන්න පුළුවන් ඇති. මට වට යන්න බෑ. මොකද මේ කැණීම් ස්ථාන වලට හානි කරන්නත් බෑනේ.
මේ පුරා විද්‍යාස්ථානයන් ඇත්තටම මේක හොඳ මේ ලංකාවේ ප්‍රාග්ෛතිහාසික මානවය හිටියා කියලා සාක්ෂියක් තියෙන ගැමි වහර එනවා වලගම්බා රජතුමා තමන්ගේ ඇතා බැඳලා තිබ්බ තැන කියන. ඊට පස්සේ වලගම්බා රජතුමා හැංගිලා හිටපු කාලේ ඊට පස්සේ කියනවා නාග ගෝත්‍රික කොහොම වුණත් මේක පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතාමත් වටිනා ස්ථානයක්. මේක මේ කාටවත් හානි කරන්න අයිතියක් නැහැ. අයිතියක් නැත්තේ මොකද මේක ඒගොල්ලන්ගේ බූදලයක් නෙවෙයි හින්දා. මේ ඉංග්‍රීසියෙන් අකුරු කොටලා තියෙන මොන මේ අමනුෂ්‍ය වැඩකටද කියන්නේ මම දන්නේ නැහැ. එතන සිද්ධ වෙලා තියෙනවා මේ වගේ දේවල් මෝඩ වැඩ. ඒක බ්‍රාහ්මී අක්ෂර පේන්නේ නැහැ ඇත්තටම. පේන්නේ නැහැ අර මිනිස්සු කරලා තියෙන මෝඩ වැඩ හින්දා. මේ චිත්‍ර පේන්නේ නැහැ ගොඩක් ඒවා මම හිතන්නේ අර කාලයක් යෑමෙන් කාදනයට ලක් වෙලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. මේක ලංකාවේ අවුරුදු 6500 කලින් මානවයා ඇඳපු ඒවානේ. ඒවා මේ විහිළුවට ගන්න ඕනේ නෙවෙයි. ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසික මානවයා ලංකාවේ හිටියා කියලා තියෙන සාක්ෂි තමයි මේ තියෙන්නේ. කියන්නේ ලෝකයේ මිනිස්සු කියනවා අරහෙන් බිහි වුණා මෙහෙන් බිහි වුණා අවුරුදු 6500කට කලින් හොඳේ. මේ අවුරුදු 6500කට කලින් ලංකාවේ හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයා. හිටපු ගුහාවල ඒ මානවයා විසින් අඳපු චිත්‍ර තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ආයේ අර බලගම්බාතුමා ඒ කාලේ නාග ගෝත්‍රිකයන්ගේ කාලේ මේක බ්‍රාහ්මාක්ෂර තියන්න තිබ්බ වෙන්න පුළුවන්. හැබැයි මේ ඇවිල්ලා අර මේ පේනේ ඔය ඇත්තටම මේ චිත්‍ර අතර ප්‍රාග්ඓතිහාසිකයේ මානවයා ඇඳපු චිත්‍ර. මේ ලංකාවේ දැන් ඉන්න මිනිස්සු ඇඳපුවා නෙවෙයි. ඒකයි මේක ගොඩක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා කියලා කියන්නේ. ඒකයි. ඉතින් අපි ගත්තොත් මට මේ හරි ලස්සන මේ රූපයක් දැක්කා. මට මේක පේන්නේ නැහැ. මේක පෙන්වන්න අමාරුයි අපහසුතාවයක් තියෙනවා. මම දැනින්න පොඩ්ඩක් ફોකස් වෙනවා අඩුයි. පේන්නේ නැතුව ගියාද මන්ද. රයිට්. හරියට කියන්න අපහසුයි. මෙතන මේ චිත්‍ර හරියට හොයන්න අමාරුයි. මම අර ඇතා බැඳි ඇතා සහ ඇතින්න සහ පැටවා කියන චිත්‍රය මම දැක්කේ නෑ. ඊට අමතරව ඇත්තටම අර චිත්‍ර ටික බලා ගන්න ඕනේ මේ ඒත් බලන්න විදිහක් නැහැ. ඉතින් අපේ සිංහල මිනිස්සු හරි දෙමළ මිනිස්සු හරි කවුරු හරි අපේ මිනිස්සු මේ ලංකාවේ මිනිස්සු කරලා තියෙන මිනිස්සු කරන වැඩ නෙමෙයි කරලා තියෙන්නේ. මිනිස්සු වෙන්න බෑ. ජාතියකට අදාළත් නැහැ මිනිසුන්ට අදාළත් නැහැ. මිනිස්සු නෙවෙයි කොහොම හරි. ඒ වගේ ඉංග්‍රීසියෙන් වෙයි යද්දී ඉංග්‍රීසි භාෂාව අපි අතර තාම තියෙනවානේ. නැති වෙච්ච භාෂාවක් නෙවෙයි. මේ ලස්සනයි. එතන ඇටෙක් බැඳලා තියන්න පුළුවන්ම තැනක් තමයි මෙතන. ඇතා බැඳිලේ නැහැ කියන්නේ නිකන් නෙවෙයිනේ. හොඳ ලස්සනයි. හොයාගන්න බැරි වුණේ අර මම. හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි මේක බැලුවා. ඉතින් මම පර්සනලි ටිකක් බයලා අපි බලමු ඊළඟට අපි දැන් බිනුමාලට යන්නත් තියෙනවා. දැන් වෙලාව හරි 3ක් වෙලා අපිට කෑමකුත් බඳගත්තු උදේ වාන්දරින් ඒ වුණාට දැම්ම මේ ඛණ්ඩ වෙන එකක් තියෙයිද දන්නේ නැහැ. පිටර හොඳයි පුරාවිද්‍යාත්මක වටිනවා ලස්සනයි ලස්සන දේවල් දිනනවා. ඇවිල්ලා බලන්න. හැබැයි මේකට හානි කරන්න එපා. මේ හානි කරන්න එපා. ඇත්තටම මේ වගේ ඉංග්‍රීසි ලියනවා වගේ මේ වගේ තිරිසන් වැඩ. ඒ කියන්නේ මනුස්සකමට නිගා දෙන වැඩ කරන්න එපා. මේක මිනිස්සුන්ගේ තව চিරාත් කාලයක් බලන්න පුළුවන් වෙන දේවල් නේ. ඉතින් හැම වෙලාව තියෙද්දි මේ වගේ මනුස්සකම නිගා දෙන වැඩ කරන්න එපා. ඉංග්‍රීසි අකුරු දැනට තියෙනවනේ අපිට පේන්න. ඒකේ උප්පයි වැඩ කරන්න එපා. මෙතන ඇවිල්ලා මේ හරියන යාළුවනේ. මේ අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ. මොකද ඉක්මනට දුනුමාලට යන්නත් ඕනේ. කණ්ඩක් ඕනේ. බඩත් කිනි. එන මේක තමයි ඇතා බැඳිලන. ඇතා බැඳිලන කුවට මේක ප්‍රාග්ඓතිහාසික වටිනාකම කිව්වොත් පුරාවිද්‍යාත්මක වටිනාකම කිව්වොත් ප්‍රාග්ඓතිහාසික ස්ථානය. මේ ප්‍රාග්ඓතිහාසික මානවයා අවුරුදු 6500 කට කලින් ජීවත් වුණා කියන තරම් මෙතන ජීවත් වුණා කියන තැනක්. හොඳේ. ඒ කියන්නේ මෙතන මේ
වෙන තැනක ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා නිකන් චිත්ත ඇඳලා ගියේ නෑ. මේක ජීවත් වුණු තැනක්. මෙතන ඇටසැකිලි හම්බුනේ නෑ. ඒවා එළියට ගෙනහිල්ලා මිහිදන් කරන්න ඇති කියලා හිතනවා. මොකද මේක පුරාවිද්‍යා කරනකොට, කැනින් කරනකොට. හැබැයි මේකේ සමහර චිත්‍රාඳින්න ගන්න කලරින් වගේ දේවල් හොයාගෙන තියෙනවා. ඉතින් ප්‍රාග්ෛතිහාසික මානවයා කලාත්මක හැකියාවත් මේක නිරූපණය වෙනවා. සෑහෙන්න වටිනාකමකින් ස්ථානයක්. ඉතින් මම යන්න ඕනේ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එන්න ඇවිල්ලා මෙතන විනාශ කරන්න එපා. ඇවිල්ලා මේ දේවල් නරඹලා අනාගත පරපුරට මේ දේවල් ඉතුරු කරලා ඔයගොල්ලෝ යන්න. හැබැයි මේවා නැති නාස්ති කරන්න එපා. නැති නාස්ති කරා අර ඉස්සර දේශපාලඥයෝ වගේ මේවා නැති නාස්ති කරන්න එපා. අනාගත පරපුරට තියෙන දේවල් කැනින් කරන්න අරමය කරන්න යන්න ඔයගොල්ලන්ට බෑ කොහොමද? මේක පුරාවිද්‍යා ස්ථානයක් හින්දා. හැබැයි විනාශ කරන්න එපා. විනාශ කරන්න එපා. එච්චර කියන්න තියෙන්නේ. හොඳයි. දැන් ඉතින් දුනුමාලෙට ඉස්සෙල්ලා මයික් එක වැඩ කරේ නෑ. අර මේ මම මුලට කියනකොට මයික් එක වැඩ කරේ නෑ. ඒක බැටරි බහලානේ. දැන් ඔහොම charge එකකට ගහගෙන යනවා මයික් එක. අවුලක් නෑ මයික් එක මේ. හොඳයි. මොදුනාට එකපාරට ලයිට් එක ඔෆ් වෙනවා. මයික් එක ගන්නකන් ඉතින් මේක දැන්ට පාවිච්චි කරමු. මේ ඔන්න අතර පේනවා ගල. ආ ලස්සන. බලන්නකෝ. දේවල් වනේ ඔන්න ආවා. බයික් එක ළඟට බයික් එක තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මගේ බයික් එක නැතිලා තියෙයි කියලා හැමෝම දුනුමාලේ යන්න කලින් ගෙදර තමයි යන්න වෙන්නේ පයින්. දුනුමාලේ යන්න වෙන්නේ නැහැ. ඒකට බයික් එක තිබුණා. ඉතින් මේ මට කියන්න තියෙන්නේ එන්න. එන පාර නම් මම කියන්න. අතනින් හැරෙන්න ඕනේ කන්දලමින් ඩිංගල් තැන්න රජමහ විහාරේ පව් කරන්න ඕනේ. නැත්නම් ඊට කලින්ද මන්ද. බලමු මම මැප් එකේ දාන්න. මැප් එකේ ලින්ක් එක දාන්න. මේ මෙතෙන්ට ඇවිල්ලා මම ආයෙත් කියනවා මේවා විනාශ කරන්න එපා. ඇවිල්ලා බලලා ඉඳලා අනාගත පරපුරට තියලා යන්න. මේ කණ්ඩ බොණ්ඩ එන්න එපා. ඇවිල්ලා බලලා යන්න එන්න. මේ මොකද මේක පුරාවිද්‍යා ස්ථානයක් ඉඳලා කණ්ඩ බොණ්ඩ වෙන තැන තියෙනවානේ. දැන් මම යන තැන කණ්ඩ බොන්න පුළුවන්. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සු ඉතින් ගොඩක් මිනිස්සු මම කියන්නේ ලංකාවේ හැමෝම කියලා. ඉතින් ඒගොල්ලෝ පරිසර සුන්දර පරිසර ස්ථාන පුරාවිද්‍යා ස්ථාන වලට මාර ආදරෙයි. ගොඩක් මිනිස්සු නෙවෙයි සුළුතරයක් මිනිස්සු මාර ආදරෙයි කියන්නේ කොච්චර ආදරෙයිද කියලා නම් ඒක විනාශ කරලාම තමයි ඒගොල්ලන්ට ගියොත් එන්න හිතෙන්නේ. ඉතින් වහිනවා මම ගන්නම් එතකන් ඉන්න. මේ ඉන්න මෙතනින් ඇවිල්ලා ওই පාරේ තමයි අපි ගියේ. ගිහලා කන්දුරට යනකොට වම් අත පැත්තට වෙන්න ඈතට පේන ලොකු ගලක්. ඔයාලට පුළුවන් මේ රබර් වත්තේ මෙහෙම ඇවිල්ලා මෙන්න මේ දිගේ මෙහෙම වෙවිලා මෙහෙම කෙලින්ම මෙහෙම යන්න. එහෙම ගිහිල්ලා යනකොට අර හැරෙනකොට වගේ වම් අත පැත්තට අතය බැඳිලා ඉන්න තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ගම්පහ දිස්ත්‍රික්කේ තියෙන හැරි ළඟයිනේ ඔයගලන්ට එන්න. ඉතින් මම පොඩ්ඩක් යන පාර පෙන්නන්නම්. මම දන්නේ නැහැ. අහගෙන තමයි යන්න වෙන්නේ. පොඩ්ඩක් පාර සවුත් නිසා මේ මම පොඩ්ඩක් මේ මගට ගිහිල්ලා පෙන්නන්න ඕනේ. දැන් යන්න තමයි හදන්නේ මේ පොඩ පල්ලම ආපු පාරේම තමයි යන්න දෙත් වෙන්නේ. බලමු. ලොකු පල්ලමක් තියෙන්නේ. පල්ලමේ පේන ඇති මේ පල්ලමක් තියෙන්නේ. මේ පදු කර ප්‍රදේශවල මේ ආන බදලා නැහැ. තියෙනවා ඉතින් පොඩ්ඩක් අපුවට නැහැ. මේ ලස්සනයි ඉතින් පරිසරය ටිකක්. මම නම් කියන්නේ මේක අර මේ එතන බලන් දෙනවට වඩා බලන් දෙන්න එතනත් හොඳයිනේ. ඒ එන ගමන් අපිට විඳින්න පුළුවන් පරිසරයේ ලස්සනක් තියෙනවා. ඉතින් මම මෙතනින් මේ view point එකට එන්න.
මෙන්න මේ මෙහෙම ගත්තොත් මේ මෙතන එහෙම මාර view එකක් ලස්සනක් තියෙනවා අර ඒ කඳු. මොකද ලස්සනක් look එකක් තියෙනවා. අර ඇතින් මොනවාරි වගා කරලා තියෙනවා. මුතු ලස්සනක් මේක හවස් යාමට නම් තවත් ලස්සන ඇති. මම ඉක්මනට යන්නත් ඕනේ මේ ගොඩක් රැයන මේ හින්දා. ඇත්තට නිකන් අර නුවරඑළිය හැටන් පැත්ත වගේ තමයි ඉතින් මේ පැත්ත. සීතල නැත්තේවත් නෑ. යම් මට්ටමකට සීතල තියෙනවා. මේ පැත්ත ටිකක් කඳුකර ප්‍රදේශයකට සමාන නිසා. කෙලිම පල්ලමට තමයි යන්න තියෙන්නේ මේ. අර පල්ලමක් තියනවා ලස්සන අර ගෲප් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ කැමරාවෙන් පේන්නේ නැතුව ඇති හරි ලස්සනට. මෙතන මාර ලස්සනයි. අර කෝවිල එතන දැන් පහු කරන්න ළඟයි. එතනට තමයි ඉන්නේ. මෙතන මේ උඩ ඉන්නේ ටැමිල් පවුලක්. මට ඇහුණා පොඩි ළමයි දෙන්නත් දෙමළ ටැමිල් වලින් කතා කරනවා. තමයි අර මම නවතුන තැන කෝවිල. ගානක් කෙනා චුට්ටක් ඉඳ දෙමු. මඟු පහරවල යද්දී පල්ලමෙන් එන වාහනේට ඉඩ දෙන්න ඕන. ඉඩේ වාහනේ නවත්ත ගන්න බෑ. පල්ලමෙන් එන වාහනේට ඉඩ දෙන්න ඕන කියලා මම හිතනවා. මම දන්නේ නැහැ ඉතින්. හරිද? දැන් තේරෙන හැටියට එහෙමයි. දැන් නම් පොඩ්ඩක් පල්ලමට යනවා. දැන් බයක් තියෙන්නේ අර මේ ඉරිදුර්ගේ පහු කරන්න කොහොමද කියලා. වව්. ඉතින් මා ලස්සනයි යා. එයිල බලන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේ view එක නම් බලන්න ඕනේ. මේ view එක බලන්න ඕනේ. එන ගමන් ඒ අතාබන්දිල ඉන්න ළඟට එන ගමන් ඒ තියෙන views ඒක මාර ලස්සනයි. පරිසරය ඒක 아무තු ලස්සනක් තියෙනවා. වව්. අර මෙතන මේ ඇත්තටම රබර්ද තේද දන්නේ නැති 1984 කියලා පොඩි එකක් ගහලා තියෙනවා. මේ කන්දියාය අස්සයි. ගේන්න නැතුව ඇති ඕගොල්ලන්ට. ඉතින් පීල් විදියක් නැහැ. මොකද මේ ඒරියේ හින්දා මේ ඇක්ෂන් කැමරා එකක් ගන්න ඕනේ යාළුවනේ. කැමරා එකක් ගන්න ඕනේ. එතකම් මේක දැනට මේ ෆෝන් එකෙන් තමයි රෙකෝඩ් කරන්නේ. ඒක අනිත් පල්ලමක් තියෙන්නේ ෆෝන් එක කරා යන්න පුළුවන් ඒක දන්නේ නැහැ. කොහොම හරි. හරි ආවා. පාරට ආවා. අමාරුත් නෑ පාර ටිකක්. පසු කියන්නේ ඉතින් වාහන වලට යන්න ටිකක් අමාරුයි. වාහන යනවා. ඇවිල්ලා බලන්න. ගොඩක්ම එනකොට මං හිතන්නේ මම මේ පාර ගැන දන්නේ නැති ඉඳලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්නම්. හරිද? එතනින් මෙහෙම ඇවිල්ලා එතන මග සලකුණක්වත් නැහැනේ හැරෙනවා කියලා කියන්නේ. ඇවිල්ලා යන්න අමාරුයි. මේ ටික දුරක් යනකොට කිලෝමීටර් 8ක් අරගෝ වගේ කිලෝමීටර් 8ක් නන්නේ ඊට කලින් එන්න ඇති. මොකද මැප් එකේ පෙන්නේ සම්පූර්ණ දුරනේ. ඉතින් අතෙන්ටම ඇවිල්ලා මේ කනුව කියලා ගහලා තියෙන බෝඩ් එක නෙවෙයි කනුව. අන්න මේ
ඔව් 9 කනුව. 9 කනුව තමයි ගහලා තියෙන්නේ. මම ඔයාලට මේ පාර පෙන්නන්න. යන්න ඕන නම් පාර පෙන්නන්න මොකද මේ මම ආපහු හැරලා යන්නේ ඔයගලන්ට පාර පෙන්නන්න ඕනේ හින්දා. හරිද? දැන් මේ දිගටම උරුවන්නල්ල පාරේ එනකොට කිලෝමීටර 5ක් 6ක් එනකොට ඕන 9 කනුව තියෙනවා. 9 කනුව ඕම ටික දුරක් ගිහිල්ලා ඕම ටික දුරක් යනවා. යනකොට 9 කනුව බහු කරගෙන ටික දුරක් යනකොට අපේ එහෙම තියෙනවා බස් ඇවතුම් පොළකට බෝඩ් එකක් ගහලා තියෙනවා. ටික දුරක් ගිහිල්ලා මීටර් 500ක් විතර මීටර් 500ක් විතර එන්න ඕනේ. ඊට පස්සේ මේ උඩට පාරක් තියෙනවා. පෙන්නනම් පාර. මෙතනින් එබ්බිඩිගල ප්‍රාථමික විද්‍යාලය කියලා මේ පාරක් තියෙනවා. අන්නේ ප්‍රාථමික විද්‍යාලේ සිදුවත් දහම් පාසල උන්න කාරණා තමයි උඩට යන්න තියෙන්නේ. එහෙනම් 9 කණු බහු කළා. එහෙන් බහු කළ උඩට ගිහිල්ලා අර මං පාර උඩට යන දෙන පාර 9 කනුව පහු කරනවත් එක්කම තියෙන උඩට තියෙන පාර. ඒ පාරේ යන ගමන් ඉතින් කායෙන් හරි අහන්න ඇත්ත බැඳි උඩට යන පාර මොකක්ද කියලා. ඒක මිනිස්සු කියයි මොකද මේ අපහසුයි පාරවල් කියන්න. පාරවල් කියන්න අපහසු මොකද මේ ටිකක් මේ පාරවල් වල තත්ත්වෙච්චර ක්වොලිටි වදි නිසා. පොඩක් ඉන්නේ යාළුවනේ මේ පොඩක් මේ මැප් එකේ බලනවා මේ ඊළඟට මම හිතන්නේ නාන්න පුළුවන් ඒත් දන්නේ නැහැ මේ ආපු පරක්කුවේ ඉඳලා ඊළඟට අපිට යන්න පුළුවන් ද කියලා බලමු. ඉතින් පොඩ්ඩක් අයිනකින් නවත්තලා ආයේ 9 කණුව පහු කරගෙන උඩ පැත්තට ආවා මේ දුනුමාලේ ඇල්ලට මේ ළඟින් ගියා කියලා. බලමු මේ කඩේකින් අහලා. මේ දුනුමාලේට යන්න මේ ළඟින් ගියා කිව්වේ. දුනුමාලේ ඇල්ල ඒ පාර කෙලින්ම යන්න තියෙන්නේ. අරක පහු කරනවා. දැන් ඕගොල්ලන්ට එනවා නම් දුනුමාලේ ඇල්ලටත් යන්න පුළුවන් මේ වැඩ දෙකම කරගෙන යන්න පුළුවන්. මොකද මේ ආපහු වරකපොළ පැත්තට එන්නේ නැහැ. වරකපොළ පැත්තට එන්නේ නැහැ මේ පොලිසියලගෙන් දකුණට දාන්න කියලා කිව්වේ. පොලිසියක් කියනවා මේ කන්ද උඩ ගන්න බෑ. දුනුමාලේට කිලෝමීටර් 3ක් විතර යනකොට පොලිසිය ළඟින් හැරෙව්ව දකුණට. ඔයගොල්ලන්ට වරකපොළ පැත්තෙන් එනවා නම් අර 9 කණුව පහු කරලා මම වෙනවා වගේ කණුව පහු කරලා උඩට ගිහිල්ලා අසාගෙන ඉන්න බලන්න පුළුවන්. දුනුමාල ඩිවිෂන්. මේ පාරේ තියෙන උඩින් ගහලා දුනුමාල පල් කියලා ඒතර දුනුමාල පැත්තට යන්න පුළුවන්. දුනුමාල පැත්තට ගිහිල්ලා
දුනුමාලට කිලෝමීටර් 4යි. එතන බුදු පිළිමයක් තියෙනවා. ඉතින් දකුණට දාලා යන්න තියෙන විතර කඩයක් තියෙනවා. ඒක කන්න නම් බෑ. ඔයින් නෑ. මේ දැස කුමටද කියලා තමයි අහන්න තියෙන්නේ මේ. ඇත්තට මේ යන පාරේ මේක නම් පේනවා අර මාර දැන් අර මේ කොහේ පේනවද දන්නේ නැහැ. ඈත පේනවා කඳු සෙට් එකක්. එන්න මෙතන පල්ලෙහා තව මේ එල්ලෑවල් තියෙනවා. ආ මෙතෙන්ට නෙවෙයි අර අතෙන්ට තමයි ටිකක් එහාට වෙන්න. නොම් බැලුවම පොඩ්ඩක් එහාට වෙන්න තමයි මේක හරියටම පේන්නේ. ඉතින් මේක ෆෝන් එකෙන් බලන්න දෙයක් නෙවෙයි S දෙකෙන්ම බලා ගන්න ඕනේ දෙයක්. දෙකෙන්ම බලන්න. අවසක්ම දාලා ලස්සන ඉඳලා යන්න විදගෙන යන්න පරිසරය ලස්සන ඉඳගෙන යන්න මේක මාර ලස්සනයි. ඉතින් මේ පාර ආවද ඉතින් දන්නේ නැහැ නේ. ආගෙන කරගෙන තමයි එන්නේ. දුරේ යන්න ඕනේ. අයි දුනුමාලේ ඇල්ල. තාම ටිකක් පල්ලයට යන්න ඕනේ. හොඳයි ඉතින්. මේ වගේ පැතිවල වාහනයෙන් පදිනකොට ටිකක් පරිස්සමෙන් වගේම මේ පදින්න පුළුවන් වාහන පදින්න පුළුවන් අය පදින්න කියලා කියනවා. මේ ලස්සන දියැල්ල. ඒක මම හිතලා ළඟ ඇති. දියැල්ල පුතේ ඇලක් තිබුණා. අර වරක්කු වෙන ඉඳ තමයි යන්නේ. අර ඒ කියන්නේ පදින්න පුළුවන් අයට
යන්න තියෙන පාර කොහෙන්ද යන්නේ කියලා මට පේන්නේ. තා දුෂ්කර මාර්ගයක තමයි යාළුවනේ මේ ගමන තියෙන්නේ. විසිත් නෑ යන්න. මට නම් දැනෙන්නේ නිකන් හයිකින් එකක් යනවා වගේ තමයි. ලේසි නෑ පාර. ටිකක් මේ යනු කට්ටියට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ටිකක් අමාරුයි පාර. සුවඳවල් එනවා. කට්ටිය බොනවා කනවා. සද්ද ඇහෙනවා සින්දු කියනවා. ඒ වැහෙනවා. දුනුමාලි ළඟට වෙනවා. මම බලන්න එනවා. දුවගෙන තමයි යන්නේ. යනකොට කොහොමද යන්න වෙයිද දන්නේ නැහැ. නාන්න තමයි ආවේ. හැබැයි ඉතින් මේ නාන්න වෙන්නේ නැහැ. වෙලාවමදි. සමහරට පුළුවන් වුණොත් නාමු. දැන් කට්ටිය වැඩි. එතන පොඩ්ඩක් මේ නාන්න ගණක් හරියන්නේ නැහැ. අල්ල කට්ටිය සින්දුවම කියනවා. ඒක නාන්න නම් හිතෙනවා. මන්ද ඒක කරන්නේ. දියාගෙන අද කට්ටිය වැඩි කවුඩ් එක වැඩි නාගන්නත් තිබුණා පොඩ්ඩක් වේලාසනින් ආවනම් පොඩ්ඩක් මේ පල්ලෙහාට ගිහිල්ලා වතුරත් අඩු වෙති සමහර විට වැස්ස දවස් නැති හින්දා දැන් මේ ළඟ විගන්නේ දවස් දෙක වගේ වැස්ස හැින්ද ගත්තොත් වතුරත් ටික අඩු වගේ අන්න හොඳම ඇල්ල තියෙන්නේ දුළුමාලේ ඇල්ල වැස්සක සෙට් එකයි වගේ නාගන්නත් පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කට්ටිය වැඩි. හොඳක් කට්ටිය වැඩි. ඒක හොඳයි. මේ වතුරට අඩු වගේ. වැඩි උඩට ආවා උඩට ආව දෙනවා මාරුවෙන්. උඩට ආව දෙනවා මාරුවෙන්. ඉස්සයි දන්නේ. right. ඒ කියන්නේ දුරුමාලේ ඇල්ල. මේ සායෙන් දිගයි ටයිපෝඩ් එක.
කට්ටි ඉන්න නිසා අවස්සුනත් අද කොහොම හරි නාගෙන යන්න ඕන කියලාමයි හිතෙන්නේ. අවස්සුනත් නානවා කියලා හිතන වෙලාව කියලා 4:20යි. අපරක් හොයන්නේ කට්ටිය වැඩි දවස් වල කියන්නේ ඉරිද දවස් කොහොමත් කට්ටිය වැඩි ඉරිද දවස් සතිය දවස් වල එන්න සතිය කියන්නේ සතිය දවස් වල එන්න පුළුවන් නම් ඒවත් වෙලාවට අඟහරුවාද අද සම්දායක දවස් සම්දානම් සම්දායේ කමාරුයි අඟහරුවාද බදාදා දවස් වල එන්න පුළුවන් නම් අපිට කට්ටිය අඩු වෙයි. දැන් කට්ටියක් වැඩි අපිට ගහරි ගණදවසර වැඩි කට්ටිය මොකද ඉරිදාගේ දවස් වල නිවාඩු දවස් වල ගත්තොත් මට යොද්දගෙන නිවාඩු දාලා තමයි යන්නේ. ඉතියාලුනේ මෙතන හරි වැඩක් වෙනවා. මෙතනදී මාව ලිස්සලා වැටෙනවා. පොඩ්ඩක් ටිකක් වෙලා බැලුවොත් තේයි. ඔන්න හරි. මිස්ටර් ආවටලා දැක්කනේ. වැටුණා අත පොඩ්ඩක් ඉවරයි වගේ අත.
යාළුවනේ මම පොඩ්ඩක් උඩ ඉඳලා නාලා දැන් මේ පල්ලෙහාට ආව මේ මට බඩගිනේ මේ දවල් ආපු බත් එක දැන් පිරු වෙලාද දැන් හසිරුවේ නැහැ මොකද මේ පිරු වෙන්නේ නැත්තේ මේ ඊයේ 9ට විතර ඒ යන්න බාරක් තියෙනවා බඩගිනි තමයි ඉතින් මොකද කරන්නේ මේ පණ්ඩ දාන තමයි වලි එළවෙන පල්ලෙහාට ආව අතන පොඩ්ඩක් කවුසාගතයි චාව කන්න පුළුවන් තරක් නෙවෙයි ඒක ඉතින් මම බැලුවා දරුවා පල්ලෙහාට ගිහිල්ලා පුළුවන් ද කියලා බලන්න පුළුවන් මෙතන දරදර වතුර තමයි මොනවාන වතුර පාර සරයි වතුර පාර සරයි ඒවා හිදියලා මොනවාට පස්සේ කොටයක් තියෙනවා තියන් කන්න මේ හැබැයි දැන් මේ කන වෙලාවක් නෙවෙයි මොකද මේක ප්‍රශ්නේ උනේ මේකයි මං කියන්නේ මේ මං ආයෙ එකට විතරනේ මං කියන්නේ ඕගොල්ලෝ මේ ගමන යනවා නම් එකක් තනිය වෙන්න එපා මේ තනිය වෙන්න එපා මොකද මේ වගේ තැන් වල ටිකක් විශේෂයෙන් ගෑල් ළමයි එහෙම තනිය වෙන්න එපා මේ උත්තර දන්නවනේ එක මිනිස්සු ඉන්නවනේ එතකොට කවුඩ් එකක් කියන්නේ 4 දිනක් හරි කවන්නයි වැඩියෙන් හරි එහෙම ඇවිල්ලා මේ වගේ ගමන් යනකොට ඉතින් මේ උදෙන්න එන්න ඕන වතුර බෝතලේ ගෙනාවා නෑ අපහොදන් ඉතින් කොහොමද ඉතින් දියල්ලේ නෑවනේ මේ අපහොදන් කණේ තමයි කරන්න හිය වතුර බෝතලේ වතුර බොන්න වෙන්නේ ගිහිල්ලා තමයි තැනට ගිහිල්ලා ඒන කන්න තැන නෑ නේද නෑ ඉතින් මම තව කන්නේ බත් එක නම් තියෙනවා හොඳට කිසි අවුලක් කියලා නෑ මේ සම්බෝල එකයි කරවල තෙල් දාලයි අවුලක් නෑ හොඳට තියෙනවා හැබැයි කෑවුවර කමන්නේ නෑ මම මෙතන තියන්නේ අරයි යනවා ඉතින් මෙතන තියන්න එපා ගෙදර අරයි යන්න ඒනවාට ඉතින් මිනිස්සුනේ සමහර අත්තර වැඩ තියෙනවද නෑ සෝල්ට දෙන්නක් තියෙනවා අර බියෝටින් කාරි මං කියන්නේ තමයි ඉපදිච්ච දවසේ බර්ත්ඩේ කේක් එකක් තියෙනවා මෙතන මං කියන්නේ තමයි ඉපදිච්ච දවසේ තියෙනවානේ එදාටවත් අනිත් මිනිස්සුන්ට පරිසරයට හානියක් නොවී දේවල් කරන්න බෑ මොනවා කරන්නේ ඉන්නේ මිනිස්සුන් යන්නේ මధుරහාමිලයි දන්නේ නැහැ මధుරහාමිලට දෙන්න තිබ්බ නෑ ඉතින් මధుරහාමි වතුර බෝතල තිබ්බම වතුර මෙයාගේ අරගෙන ඉඳලා කන එකත් නිකන් ආතල් වගේ ඇයි තින්නේ නේ දෙන්න
මේ වගේ දැනගෙන ඉඳලා කන එක වෙනම එකක්. හරි. හරවල තියෙනවා. ඇත්තටම මේ තේල් ගොඩයක් තිබ්බේ නෑ. තේල් ගොඩයක් තිබ්බේ නෑ. මේ ඉතින් තේල් ගොඩේ කණ්ඩක් ආසින් ඉඳලා පොඩ්ඩක් යටට පොල් ගොඩේ දාලා වටේ පොලිතින් වලින් එතුවා. හැබැයි මම මේක මෙතන දාලා යන්නේ නෑ. මම මේක අරගෙන යනවා. කෑම එකන රාහට තියෙනවා. හරිනම් තමන් හදන කෑම කියලා අහගෙන යන්න ඕනේ. වෙන කවුරු හරි මගේ කියලා මම්ම කියනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අනේ දාලා යන්නේ. මොන සංවේදී පරිසර පද්ධති. මේවට ආවේනික ජීවීන් ඉන්නේ. මේවට ආවේනික ශාක වර්ග මේ ප්‍රදේශෙම විතරක් ආවේනික ශාක වර්ග සත්ත්ව වර්ග ඉන්නවා. ඒකෝට ඒගොල්ලන්ට වෙන හානිය. මේ මෙතන තමන්ගේ විතරයි. අනිත් පරිසරය ගැන මිනිස්සු ගැන හිතුවනම් මේ ලෝකෙ ඊට වඩා සුන්දර වෙන්න තිබ්බා. මම අදිස්යෙන් කායන ආවේ යනවා. හොය. ගෙදර යන්නත් තියෙනවනේ. ඉතින් හිටියේ මේ පන්සලට එහෙම අත්තන ගල් පන්සලට හරි. ඊට කලින් අසපුවක් තියෙනවා ඒකට හරි යන්න. බැරි වෙලා මදි. ඔයාලනොත් මෙහෙම ගමනක් එනකොට ඉතින් මෙන්න. බෝලන්ට කියන්නේ මේ තමයි නෑට කවන්න. දැන් ගෙදර ගිහලා යනවා වගේ නාගන්න. ඔය ඒ ගන්න වතුර මොන වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ගෙදර ගිහලා නාගන්න මාත් ගිහලා නාගන්නවා. වතුර බොන්නේ නැහැ උඩහට ගිහිල්ලා බෝතලේ ගේන්න අමතක කරා. උඩහට ගිහිල්ලා වතුර දීලා මම ගෙදර පාගමු. වෙලාව ගිහින් පන්සල යන්න පුළුවන් වුණොත් යමු. හැබැයි ඔහොම මම පාගන්න තමයි ගෙදර උත්සාහ කරන්නේ මොකටද කියන්නේ. හරියලා හම්බු හොඳයි එහෙනම් ගයිස් නෑවා කෑවා වතුර බීවේ නෑ වතුර ඉතින් ගිහිල්ලා බොනවා නෑ අපනම් පොඩ්ඩක් රිදෙනවා වගේ හිතෙද්දි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න බැරි වුණොත් කවුරු හරි මේ යන්න බෑ ඉතින් වෙලාව ආපුවාම කොයි වෙලාවෙද කියන්න බෑ මරණ වෙලාව කියන්න බෑ ඉතින් අපි ඉන්න මතක නෑ කියන්නේ ආපු පාරේම අදත් වෙනවා හැබැයි ඉතින් කලිසම නම් තෙත් වෙනවා වීඩියෝ වල ගියාට හපා දා කට්ටිය කාලා දීලා යන්න ලෑස්ති වෙලා ඒගොල්ලෝ බලන් ඉන්න එක මාව කන්නවා වගේ අර
මේ සත්තුන්ට තමයි ඉතින් අර ජරාව දාලා තියෙන්නේ. මේ පැටියෙකුත් එක්ක ඉන්නවා. අවසාන වතාවට ආයේ එල්ල බලාගෙන අපි යමු. ලාස් අවසාන එක. ඒක තමයි දුනු මාලේ ඇල්ල. දෙන්න බස් අඩු හින්දා මේ උතුර නැති ඇති. අපි කොහොම යම් ආයෙනම් ට්‍රිප් එකක් කරනකොට මේ උදෙන් මෙන්න ඕනේ. කාපුවත් බහින වතුරක් නැහැ. වතුර ගෙදර ගිහලා තමයි ඉතිපත් වෙලා අපිට නැති වුණොත් මං කියන එකක් වань. ඔයාලට ඇහෙන්නේ හරි. අයියෝ. අද නම් ජිම් එකට ගියා. ඒ ගමනක් ආපුවාම ලස්සන පිටින් මුණු පේන්ට් එකක් බොන්න ඕනේ. නැත්නම් දැන් නෑ. මුණු පේන්ට් එක. හැබැයි මේ රොටීන් නැහැ. ලුණු මිරිසුත් නැහැ. රොටිත් නැහැ ලුණු මිරිසුත් නැහැ. බත් එක ගාවනේ. සෙට් නැහැ. ඔයාලා ගමන නිමහින්ද පේන්ට් එකක් බොන්න දෙනවා. ගමන් නිමයිනේ. දැන් ඔහොම ගෙදර. තව ලස්සන දැනක් තියෙනවා මේ මම යන පාරේ. ඒෝන් හරි මම මතේ නෑ. මම පොය දවසක ඔයාලට පෙන්නන්නම්. ඉතින් පන්සලකුත් තියෙන හින්දා. මේ යන පාරේම තමයි යම් දෙන්නේ. හරි එහෙනම් ගමන් නිමල්. ආයි හොඳ වැඩසටහනකින් හම්බෙමු.